පාට කුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ડોක්ටර් ඔෆිස් එකේ අය ගැන කියන දේ. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක. මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් ડોක්ටර් ඔෆිස් එකට ගිය වෙලාවේ ඔෆිස් එකේ අය කතා කරන ගොඩක් දේවල් ડોක්ටර්ට පුදුම සහගතයි. මොකද මේ වගේ අමාරු වෙලාවකත් ඔෆිස් එකේ අය වර්ධියට හිතන එක ගැන තමයි ડોක්ටර් කල්පනා කරන්නේ. ડોක්ටර් හිතනවා මේ වෙලාවේ මේ ගැන ෆොන්සේකා සර් එක කියන්න ඕන කියලා. මොකද අසනීප තත්වයෙන් හිටියා වුණාට මේ දේවල් කළමනාකරණය කරගන්න හැම දේ ගැනම වඩා වැඩි වගකීමක් තියෙන්නේ ෆොන්සේකාට. ඉතින් ඒ නිසා ඔහුව දැනුවත් කරන්න ඕන මේ දේවල් වලට මොකක් හරි පිළියමක් ඉක්මනින්ම ගන්න ඕන කියලා. ඉතින් ડોක්ටර් කෙලින්ම ෆොන්සේකා එක්ක මේ ගැන කතා කරනවා. ඉතින් ඒ කතා කරද්දි තමයි ડોක්ටර් කියන්නේ ඔෆිස් එකේ හැම දේවල් බැලන්ස් කරන්නට කලින් නිරෝගීව ඉන්න ඕන එක තමයි. නමුත් මේ දේවල් වලටත් විසඳුමක් ඉක්මනින් හොයාගන්න කල්පනා කරන්න ඕන කියලා. ඉතින් හැමෝත් එක්කම ඔෆිස් එකේ සුහදව සාකච්ඡා කරලා ඇත්ත කතාවම ඔෆිස් එකේ අය එක්කම සාකච්ඡා කරලා මේකට විසඳුමක් ගන්න පුළුවන් කියලා. මොකද ඔෆිස් එකේ අයට මේ වෙච්ච දේවල් වෙන පාඩු සිදුවුණු සිදුවීම් හැමදේම එකින් එකටම පැහැදිලි කරලා කිව්වොතින් ඒ අය පිළිගනීවි. මොකද මේ කම්පැනි එකට කොච්චර අලාභයක් සිද්ධ වෙලාද, කොයිතරම් දුරට ඔෆිස් එක කඩාගෙන වැටිලාද කියන්න මේ අය තවමත් දන්නේ නැහැ. ඉතින් ඒ දැනුවත් භාවය හරිම වටිනවා ඒකේ ඉදිරි දියුණුවට. මොකද එතකොට ඒ අය මෙතෙක්කල් හම්බ කරගෙන කාපු තැනට වර්ධිනවට කීයටවත්ම කැමති නැහැ. මොකද මින් ඉදිරියටත් ඒක සාර්ථකව කරගත්තොතින් තමයි තමන්ගේ ජීවිතේ රැකෙන්නේ කියලත් ඒ අය තේරුම් ගනීවි. ඉතින් ડોක්ටර් කියන්නේ ඔෆිස් එකේ අය එක්ක මීට වඩා සමීප සම්බන්ධතාවයක් තියාගෙන ඔෆිස් එකේ අය එක්ක ගනුදෙනු කරලා මේ ප්‍රශ්නේ ඉක්මනින්ම निराකරණය කරගන්න උත්සාහ කරන්න කියලා. මොකද දැන් කේනල්ස්ගේ ප්‍රශ්නෙත් විසඳුණානේ. ඒ සම්බන්ධව වගකීම ડોක්ටර් බාර ගන්නම්. ඒ නිසා ඒ ගැන ෆොන්සේකට කිසිම වගකීමක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සියලුම රාජකාරි ටික ડોක්ටර් බලා ගන්නම් කියලා මෙතනදී අනිවාර්යෙන් ෆොන්සේකට පොරොන්දු වෙනවා. ඉතින් ඒකෙන් ෆොන්සේකා නිදහස් වෙන්නේ එයාගේ ව්‍යාපාර කටයුතු ඉක්මනින්ම යථා තත්ත්වයට ගන්න උනන්දු කරවන්න කියලා තමයි අපිට මෙතෙන්දි කියන්න තියෙන්නේ.